හෙලෝ යාළුවනේ, කොහොමද ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ආවේ ඕගොල්ලොත් එක්ක බෙදාගෙන යන්න මානෙල් විශේෂයක් පිළිබඳව. මේ වර්ගය තමයි කොවැංග්. මේක සාමාන්‍ය මානෙල් විශේෂයක්. මේක පාට කිහිපයකින් මල් පිපෙනවා. රතු පාට, කොළ පාට, කහ පාට, සුදු පාට වගේ පාට ගොඩකින් මේ වර්ගයෙන් අපිට මල් දෙනවා. අනිත් මානෙල් වගේම තමයි. ගොඩාක්ම සුවඳයි. ඒ වගේම තමයි මේක පැල කරගන්න ලේසි. ඒ වගේම තමයි පැල ඉක්මනින් මල් දෙනවා. ගොඩක් අමාරු නෑ මේක බෝ කරගන්න. ගොඩක් ඉඩ යන්නෙත් නෑ. සාමාන්‍ය පොඩි ඉඩක මේක පැල කරගන්න පුළුවන්. සිමෙන්ති පොට්ටයක අමාරුයි නම් අපිට සාමාන්‍ය පොඩි බේසමක වුණත් මේක පැල කරගන්න පුළුවන්. තද අවුව තියෙනවා නම් ඉක්මනට මල් දීලා ගොඩක් මේ ඉක්මනටින් මේ පැලේ අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපි පැල කරගන්නකොට මුලින්ම කොළ රොඩු එකතු වෙන තැනක තියෙන කොම්පෝස්ට් පොහොර වගේ කළු පාටට හුරු පස තමයි ගන්න ඕනේ. වෙන මොකක්වත් ಜಾති ඒකට එකතු කරන්න එපා. එතකොට මොනවා හරි ಜಾතියක් එකතු කරොත් කාලයක් යනකොට මුල කුණු වෙලා පැලේ සවුත් වෙන්න බලනවා. ඒ නිසා අපි මේ පැලයක් මේ වගේ මානෙල් පැල කරනවා නම් කොළ රොඩු එකතු වෙන තැන්වල තියෙන කළු පාට පස, ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර වගේ පස තමයි ගන්න ඕනේ. පස අරගෙන හොඳ පොට්ටයකට ඒ පොට් එක අවුව තියෙන තැනකින් තියලා ඒකටම අර පස් ටික දාලා මේ පැලේ පැල කරගන්න. ඊට පස්සේ හිමීට වතුර දාලා තියන්න. තද අවුවත් එක්ක මේක සතියක් විතර යනකොට හොඳට පැලේ පැල වෙනවා. මාසයක් යන්න කලින් හොඳට මල් එනවා. ගොඩක් තඩි ලොකු වතුරක් ඕනේ නැහැ. ඒ වගේම තමයි මේ පැල බෝ වෙන්නේ අලයක් මගෙන්. අපි මේක බෝ කරගන්න විදිහත් කියලා දෙන්නම්. මේ පැලේ බෝ කරගන්නේ අපි දැන් හිටවපු මල් පැලය ටික දවසක් යනකොට මල් පිපිලා වර්ධනය වෙලා මේක ලොකු ගහක් වෙනවා. ඒ කියන්නේ මව් ගහක් වෙනවා. ඊට කලිනුත් මව් ගහක් වෙන්න කලිනුත් පැලේ මල් පිපෙනකොට පැලේ මැද්දෙන් මේ පැල පොඩි පැල පඳුරු වෙනවා. ඒවත් අපිට ගලවල වෙන් කරලා වෙනම හිටව ගත්තොත් පැල බෝ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් මේ පැල කරගත්තු පැලය මව් ගහක් වෙනකොට හිමිහිට පැලයට හානියක් වෙන්නේ නැති වෙන්න හිමිහිට ගලවල උඩට උස්සලා බලනකොට යටින් අපිට පේනවා මේ අලයක් වගේ හැදිලා තියෙනවා. අපි මල් පැලයට හානියක් වෙන්නේ නැති වෙන අලේ ගලවල වෙන් කරගත්තොත් අපිට ඒ අලෙන් පුළුවන් පැල ගොඩක් බෝ කරගන්න. අලේ අරගෙන හිමිහිට මඩේ එතනම මඩේ ගහලා හරි නැත්නම් වෙන තැනක මඩ තියෙන තැනක ගහලා තිබ්බොත් පස් වලට ගහලා තිබ්බොත් අනිවාර්යයෙන්ම පැල එනවා. අපිට හිමීට පැල උඩට ආවට පස්සේ පැල වෙන් කරගෙන වෙනම පැල කරගන්න පුළුවන්. ඒ වුණොත් ඕගොල්ලන්ට තවත් ලස්සනයි. අරගෙන බලන්න ගොඩක් සුවඳයි මේ මල්. ගොඩක් ලස්සනයි, නඩත්තුව පහසුයි. ගෙවල් වල හිටවන්න පුළුවන්. බලන්න අරගෙන. වගේම තමයි අපි ගාව තවත් විශාල ඕලු නෙළුම් මානෙල් ප්‍රමාණයක් තියෙනවා. අලුතෙන්ම ආපු හයිබ්‍රිඩ් වර්ගත් තියෙනවා. ඒවා බෝ කරගන්න විදිය, මල් ගන්න විදිය අපි ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. ගොඩ දෙනෙක් කියනවා මල් ගන්න අමාරුයි කියලා. නමුත් අපි ඒ වගේ මල් ගන්න විදිහ ඉඳන් ඕගොල්ලොත් එක්ක කතා කරන්නම්. අපිත් එක්කම දිගටම රැඳී සිටින්න. අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී සිටියොත් අපිට ඕගොල්ලන්ට ඕන නෙළුම් මානෙල් වගාව සම්බන්ධයෙන් ගොඩක් විස්තර හොමාරු කරගන්න පුළුවන්.